අද අපි බලමු මේ වගේ ෆොටෝ එකක් ලේසියෙන් මොබයිල් ෆෝන් එකෙන් හදන්නේ කොහොමද කියලා. මේ ටික තන නැතුව අපි යමු වීඩියෝ එකට. මම කරන් තියන්නේ ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් ChatGPT එකට ලොග් වෙන එක. ලොග් වෙලා කරන්න තියන්නේ මේ වම් පැත්තේ පෙන්වන ඉර තුන ටච් කරන්න ඕනි. ඊට පස්සේ දෙවෙනියට තියෙන ඉමේජින් කියන එක ටච් කරන්න ඕනි. ඒකට ගියාට පස්සේ ඔයාලට මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එක බලා ගන්න පුළුවන්. මේක ඔයාලගේ නැත්නම් ඔයාලා Play Store එකට ගිහින් ChatGPT එක අප්ඩේට් කරන් ඉන්න ඕනි. මේ පළවෙනි තියෙන සිලෙක්ට් කරලා එතනින් choose file දෙන්න ඕනි. ඉතින් අපි gallery එකට log වෙනවා. ඊට පස්සේ gallery එකෙන් කරන්න තියෙන්නේ ඔයාලට සකසන්න ඕනි ෆොටෝ එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලා කැමති ෆොටෝ එක සිලෙක්ට් කරලා මෙතනින් done දෙන්න. කියලා ගියාට පස්සේ ChatGPT වලින් අපිට සැකසෙන්න ඕනි ෆොටෝ එකට අදාළ prompt එක ලියලා මෙතෙන්ට ඇඩ් කරගන්නවා. ඒක ටිකක් කියලා ගියාට පස්සේ create image වලින් අපිට බලා ගන්න පුළුවන් ඒ ෆොටෝ එක නිර්මාණය වෙනවා. මේ තියෙන්නේ මට ChatGPT වලින් ලබා දුන්න image එක. අපි ගන්න තියෙන්නේ මේ image එක ඇතුළට ගිහිල්ලා මෙතනින් save කියන එක ටච් කරලා මේ ෆොටෝ එක gallery එකට save කරගන්න එක. එතන මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා මතක හිතුව channel එකට like කරලා comment කරලා channel එකට subscribe කරන්න. ඊළඟ අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බෙමු.